නැතුව ඉරේලිය වැටෙනවා. ඒ තව මට කියන්න මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. තැන්ක්ස් ටවර්. නපුරට විරුද්ධව සටන් කරන්න පුරාණ නයිට්වරු නැවත එනවා. එයාලා පැමිණෙන දිනේ උදා වෙන්නේ හරියටම සූර්යග්‍රහණයක් තියෙන දවසේ. ඒ දවස උදා වුණාම හැම තැනම රජ කරන්නේ අඳුර විතරයි. ඩාකන්ස් අද තමයි මේ සූර්යග්‍රහණේ තියෙන දවස. ඇති අන්තං මෙහෙම පැන ගන්න විදියක් හම්බුණා. ඉඳලා එපා වෙලා තිබුණේ අනේ. අපිට ඉස්සර හිටියා වගේම එළියට ගිහිල්ලා ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙයි. සූර්යග්‍රහණයේ වෙලාවට ගොරමිටි ටවර් එකේ බලය අඩු වෙනවා. එතකොට පුළුවන් අපිට පාරක් හදන්න. එතකොට බලමු ඒගොල්ලෝ කොහොමද මගෙන් බේරෙන්නේ කියලා. ගිහිල්ලා මට එල්ස්ටා පලිඟුව ගෙනත් දෙනවා. ඒක තමයි අපේ මේ ලෝක දෙක අතර තියෙන එකම බාධාව. ඒක ගෙනාවට පස්සේ මං ඔය නයිට්ස්ලව විනාශ කරලා දානවා. මං ඒක අනිවාර්යෙන් කරනවා වොයිඩස් උතුමාණනේ. දැන් ළඟයිද? අපි කීයේ ඉඳලාද මෙහෙම දුවන්නේ? කවුරුත් ඒ කුළුණ හොයාගන්නේ නැහැ. ඒක නිකම්ම කතාවක් විතරයි. ඔයාලට තේරෙන්නේ නැද්ද? මං අහලා තියෙනවා සමහර ළමයි අවුරුදු ගානක් කිය ටවර් එක හෙව්වා කියලා. හැබැයි ඉතින් ඒවලට හොම්බෙල නෑ. මේ ඔයාලා ඒක දැක්කද? සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. වව් මං දැකලා නෑ මේ වගේ ලස්සන දෙයක් කවදාවත්. බලන්න මම මෙහෙම එකක් කවදාවත් දැකලා නෑ. ඒකේ තියෙනවා තෝරාගත් අයට පමණයි ඇතුල් විය හැකි වන්නේ. මේක නම් බොරුවක්ද කොහෙද? යාළුවනි අපි එක හොයාගත්තා. පලිඟු කුළුණ. පලිඟු කුළුණ. ඒක ඇත්තක්. ඒත් මේක ඇරෙන්නේ නෑනේ. බෑ කිව්වේ කොයි ඇරුනේ? දැන් අපිට යන්නයි තියෙන්නේ. නේද? මෙතන තියෙන දේවල් මීට කලින් ඔයාලා කවුරු හරි දැකලා තියෙනවද?